ඒක එයාගෙන් ඔයාට එන අන්තිම ඇමතුම වෙන්න පුළුවන්. ඔයාගේ අම්මා හැමදාම වගේ ඔයාගේ දුක සැප අහන්න ගන්න ඇමතුමේ අවසාන දවස. දවසක ඔයත් මෙහෙම දෙයක් කරයි. ඒත් ඔයා කවමදාකවත් දැනගෙන ඉන්න එකක් නෑ. ඒ දේ ඔයා කරන්නේ ජීවිතේ අවසාන වතාවට කියලා. නිකමට හිතලා බලන්න ඔයාගේ හොඳම යාළුවත් එක්ක අන්තිම වතාවට කෝෆි එකක් බොන ගමන් චැට් එකක් දාන එක. ඔයාගේ අම්මා හැමදාම වගේ ඔයාගේ දුක සැප අහන්න ගන්න ඇමතුමේ අවසාන දවස. ඒ විතරක්ම නෙවෙයි. ඔයා කිසිම පීඩනයක් නැතිව සතුටින් මුළු හදවතින්ම hina වෙලා ඉන්න අන්තිම දවස. ජීවිතේ කිසිම දෙයක් අපිට කලින් අනතුරු අඟවලා ඉවර වෙන්නේ නැහැ. ඔයාට ගොඩක් වෙලාවට හිතෙන්න පුළුවන් මට තව කාලය තියෙනවා. වයස තියෙනවා. මට තව අවස්ථාවල් ගොඩාක් තියෙනවා කියලා. නමුත් කාලේ කවමදාකවත් ඔයාට තට්ටු කරලා කියන්නේ නැහැ මම දැන් ඉවර වෙන්න හදන්නේ. ඔයාගේ වැඩ ටික ඉක්මනට කරගන්න. ඔයාගේ සමීපතමයන් එක්ක තව ඉන්න කියලා. අපි නොදැනුවත්වම වගේ කාලය ගෙවිලා යනවා. එක දවසක් එයි. ඔයා ඔයාගේ හොඳම යාළුවොත් එක්ක ඔයාගේ පවුලේ ආදරණීය අය සමග ගත්ත ඡායාරූපයක් දිහා බලාගෙන. එහෙම නැත්තම් ඔයා අතීතයේදී නිතර අහපු සින්දුවක් ආයෙත් අහනකොට උරු පුරුදු සුවඳක් ආයෙමත් දැනෙනකොට ඒ මතකත් එක්ක ඔයා අතීතයට යයි. ඔයාට හිතෙයි අනේ මට ඒ අතීතේ ජීවත් වෙන්න තිබුණා නම් කියලා. සමහර විට ඒ වෙලාවට ඔයත් එක්ක අතීතයේ හිටපු ඔයාගේ සමීපතමෙක් දැන් ඔයා ළඟ නැති වෙන්න පුළුවන්. අපිට දුකක් දැනෙයි. ඒත් අපිට හැමදාම අතීතේ ජීවත් වෙන්න බෑනේ. ඉතින් පසුතැවීමක් නැතිව සතුටින් ඉස්සරහට ජීවත් වෙන්න ඕන නම් hina වෙනකොට හැම වෙලේකම හදවතින්ම hina වෙන්න. වැළඳ ගන්නකොට හදවතින්ම වැළඳ ගන්න. විශේෂම දේ ඔයාගේ ආදරණීයයන්ගෙන් එන ඇමතුම් කවමදාකවත් මග අරින්න එපා. මොකද ඒක එයාගෙන් ඔයාට එන අන්තිම ඇමතුම වෙන්න පුළුවන්.